අයිබෝන් හැමෝටම අද දවස අප්‍රේල් 20. ඉතින් මම ලංකාවේ ඉඳන් නවසීලන්තෙට ආවේ මාර්තු 20. ඒ අදට හරියටම මාසයයි. ඉතින් මම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවේ. දැනට මගේ ස්ටඩීස් ඔක්කොම පටන් අරගෙන කටයුතු කරගෙන යනවා. ඒ අතරදී මේ රැකියාවක් හොයන එක මම පළවෙනි සතියේ නම්ම පටන් ගත්තා. ඉතින් ඒක ලොකු චැලෙන්ජ් එකක් කියලා දැනගෙනම තමයි ආවේ. මොකද මම දන්න තරමින් මෙහි දැනටත් ඇවිල්ලා මාස 2-3ක් යනකම් රැකියාවක් නැති අය ගොඩක් ඉන්නවා. ජොබ් මාකට් එක ගොඩක් ටෆ් ඉඳලා. ඉතින් හැමයි කියලා අපිට අතාරින්න බෑ. මේක හරියට අපි හිතලා කියන්නේ හරියට ස්ට්‍රැටජි එකකට මේ ජොබ් සර්ච් එක කරොත් බැරි වෙන්නේ නැහැ කියන තැන තමන් අද ඇවිල්ලා ඉන්නවා. මොකද හේතුව ඊයේ දවසේ මගේ පළවෙනි රැකියාව ප්‍රාප්ත වුණා. ඒකත් ඇත්තටම ඔන්ලයින් ඇප්ලිකේෂන් නෙමෙයි. ඒක මම දැනට ඔන්ලයින් ඇප්ලිකේෂන් 100කට වඩා දාලා තියෙනවා. ඊයේ දවස වෙනකම්ම මේක ගොඩක් දුරට ඉනවා. කියන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන්ස් අපි හරියට කස්ටමයිස් කරලා ඒ කියන්නේ කීවර්ඩ්ස් මැච් කරලා තමයි මේ CV එකයි කවර් ලෙටර් එකයි කරන්නේ. ඒ වුණත් ගොඩක් මඩුයි. අතන එක ඉන්ටර්විව් එකක් පමණයි මට ආවේ. ඉතින් ඒකෙන් හිතා ගන්න පුළුවන් කොච්චර ටෆ් සිටුේෂන් එකක්ද කියලා. හැබැයි මගේ ලොකුම උපාය වුණේ කැන්සල්ට ගිහිල්ලා මේන් සිටිස් වලට ගිහිල්ලා සොෆ්ට්වෙර් රෙස්ටොරන්ට්ස් වලට ගිහිල්ලා මම ඒක සෙට් කරලා ජොබ් ඔප්ෂන්ස් තියෙනවද කියලා බලන එක. ඉතින් මම ඒක දිගටම කරා ඊයේ වෙනකම්ම. ඉතින් ඊයේ හොඳ දවසක් මට අතරම මේ අවස්ථාවක් උදා වුණා. රෙස්ටොරන්ට් එකක වැඩ කරන්න ගිය වෙලාවෙම මම කතා කරලා මෙහෙම මගේ හැකියාවන් සහ මගේ එක්ස්පීරියන්ස් එක ගැන කිව්වට පස්සේ මේ මැනේජ්මන්ට් එක කැමති වුණා මගෙන් පැය 2ක් විතර වැඩ අරගෙන බලන්න, වැඩ කරන විදිය බලන්න. ඉතින් මම ඒ වෙලාවෙම මම ඒකට කැමති වුණා. ඉමීඩියට්ලි මම එහෙම පටන් අරගෙන ඒගොල්ලෝ රෙස්ටොරන්ට් එක වහනකම් මම දිගටම වැඩ කරා. උපරිම මහන්සියෙන් ඒක සාර්ථක වුණා. එදා ඊයේ රෑම මට කන්ෆර්මේෂන් එක හම්බුණා ජොබ් එකට මාව ගන්නවා කියලා. ඉතින් අද දවසේ මට එහෙම කන්ටිනියු කරන්න කිව්වා. අද දවසේ මම මේ අතරම වැඩට යන ගමන් ඉතින් මගේ මේන් චැලෙන්ජ් එක උනේ මේ නිව්සීලන්ත වලට ඇවිල්ලා පළවෙනි සති දෙක ඇතුළත ජොබ් එකක් හොයාගන්න එක. මම ඒක කොහොමද හැම මහන්සි වුණා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ මම මගේ අභියෝගයේ ඉලක්කය මම මාසයක් ඇතුළත ජොබ් එකක් හොයාගන්නවා කියන තැනට ගෙනිච්චා. ඉතින් ඊයේ දවසේ අද තමයි හරියට මාස කම්ප්ලීට් වෙන්නේ. සමහරට පැය 20 වැඩ කරන්න බැරි වෙයි. මේ හිතන ඒගොල්ලන්ගේ සිටුේෂන් එක අනුව. නමුත් අඩුම පැය 10කට හෝ වැඩ කරන්න අවස්ථාවක් ලැබුණා. හොඳ මැනේජ්මන්ට් එකක් යටතේ. ඉතින් ගොඩක් සන්තෝෂයි. ඒ කහපු කට්ටේ ප්‍රතිඵල ඇත්තටම අද තියෙන නිසා. ඉතින් මට කියන්න උනේ මම මේක තව කෙනෙක් ඔබ ධෛර්යවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. මම ඊට කලින් වීඩියෝ එකක් කරා. ඇත්තටම මම ජොබ් සර්ච් එක යනකොට සිටිස් වලට යනකොට අතරදී මම ෆස්ට් වීඩියෝ එක කරා. ඒ වෙලාව වෙනකොට මට කිසිම ඉන්ඩිකේෂන් එකක් තිබුණේ නැහැ ජොබ් එකක් හම්බුණා කියලා. ඉතින් අද දවසේ වෙනකොට මට සාර්ථකත්වයක් තියෙනවා. ඉතින් මම හිතුවා ඉක්මනින් යමින් අතරතුර ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන්න. right, thank you. ඉස්සරහට කියන්න කොහොමද මම මගේ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක ඊට පස්සේ මම ෆිසිකලි ඒ ටයිම් වලට වෝකින් ගිහිල්ලා මම ප්‍රසන්ට් කරේ කොහොමද කියන එක ඉස්සරහ වීඩියෝ එකකින් මම විස්තර කරන්න. thank you.